ඔන්න බැංකුවක රැකියාවක් හොයන ඔයාට ඔන්න හොඳ chance එකක් ඇවිල්ලා තියෙනවා සම්පත් බැංක් එකෙත් ඔන්න රැකියාව අවස්ථාවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේක බලවට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේක සම්පත් බැංක් බලමු මේ සම්බන්ධයෙන් මොනවද මෙයාලා කියන්නේ කියලා. මේකේ vacancy කියන්නේ trainee staff assistant කියලා තමයි යන්නේ. එහෙනම් ඔන්න පුහුණු රැකියාවක් විදිහට තමයි මේක යන්න තියෙන්නේ. ඒ කියන්නේ කිසිම පළපුරුද්දක් වාට අවශ්‍යතාවයක් නැහැ. training වාට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් බලමු requirements මොනවද කියන එක මේකේ ඉල්ලන්නේ age below 23 years අවුරුදු 23ට වඩා අඩු වෙන්න ඕන. දෙවෙනි එක තමයි මේකේ විශේෂම කියන්න ඕන දේ බැංකු රස්සාව වෙනකොට වයස දීලා තියෙනවනේ. වයස වාය මේට වඩා වැඩි නම් ගොඩක් වෙලාවට ඕන මේකට යන්න හැකියාවක් නැහැ. මොකද මේ කට්ටිය බැංකුවලදී වයස ගොඩක් වෙලාවට බලනවා. ඒ වගේමයි දීලා තියෙන අවම සුසුකම් ටික අනිවාර්යෙන් මේ කට්ටිය බලනවා. ඉතින් දෙවෙනි එක තමයි minimum of 3 simple passes at GC A level for the main 3 subjects in one sitting. ඔයාට A level වලට ඉතින් S3ක් තිබුණත් මේකට ඔයාට chance එකක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැබැයි සමහර දරුවෝ කියනවා ගොඩක් මම මට A level pass වෙලා තියෙනවා මේ කියන qualifications තියෙනවා මම දානවා එනකොට මට රාම එකක් හොයාගන්න බැරුණා කියලා. ඒකට හේතුව වෙන්නේ දෙයුට විශේෂයෙන්ම ඔයාට වඩා වැඩි qualification එකක් සමහරට ඔයාගේ ගෙවල් පැත්තේ branch එකක් තියෙනවනේ. ඒකට දානකොට වෙන්න පුළුවන්. ඔයා දාපු එකට වඩා ඔයාට වඩා වැඩි qualification එකක් තියෙනවා. සමහරට ඒ ළමයා තෝරා ගැනීමේ chance එකක් තියෙනවා. ඉතින් ඒක අතාරින්න එපා. try කරන්න බලන්න. ඉතින් මට A level test තුනක් තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට general english හැර අනිත් subject වල test තුනක් තියෙන්න ඕනේ කියලා කියනවා. or passed EdXL or Cambridge examination with a minimum of 3 D passes in one sitting. ඉතින් A level එහෙම නැත්නම් Cambridge හරි EdXL හරි කියලා තියෙනවා නම් ඔයාට D3ක් තියෙන්න ඕනේ කියලා කියනවා. ඊට minimum of 5 credit passes that GC O level එන O level වලට වඩා C පහක් තියෙන්න ඕනේ including mathematics in the first sitting with the credit pass for English at GC O level in the first sitting subsequent sitting කියලා කියනවා. ඉතින් ඔන්න පැහැදිලිව කියනවා maths වලට ඔයාට C එකක් තියෙන්න ඕන. ඒක තියෙන්න ඕනලාගේ පළවෙනි සැරේ result එකෙන් තමයි O level වලට තියෙන්න ඕන. හැබැයි English එක ඔයා පළවෙනි සැරේම C එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හරි කෙම නැත්නම් private කලර කමක් නැහැ. අරගෙන තියෙනවා නම් ඔයාට C එකක් තියෙනවා නම් English වලට ගැටලුවක් නැහැ. මේකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් O level EdXL සහ Cambridge කරලා තියෙනවා නම් ඒ කියන සුසුකම්ම තියෙන්න ඕන කියලාත් කියනවා. ඊට පස්සේ ඔයාට ඊට අමතරව කියනවා හැබැයි any part qualification in chartered ACCS SIMA SIM slim banking වගේ IT AT side එකව කරලා තියෙනවා නම් will be an added advantage කියලා කියලා තියෙනවා. මේක අමතර වාසියක් කියලා ඔයාට කියනවා. ඉන්දුවේපතේ විශේෂම කියන්න ඕන බැංකු සයිඩ් එකේ රස්සාවක් වෙනවා නම් ඔයාට විශේෂයෙන් මේ chartered SIMA ACCS SIM slim banking වගේ course එහෙම නැත්නම් AT වගේ qualification එකක් කරලා තියෙනවා. ඔයාට ලොකු chance එකක් එනවා ඔයාට බැංකුවක රස්සාවක් හොයාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා කරලා නැත්නම් තාම මේ වගේ qualifications අපිම පටන් ගන්න බලන්න. ඉතින් මේකට ආයතුම් කරනවා නම් දෙපොත ඔයාලා කරන් තියෙන විශේෂම මෙතන click here to apply කියලා තියෙනවා. මෙන්න මේ click here to apply කියනවා මෙතන click කරන්න ඕන. ඉතින් මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි පෙන්නන්නේ application for trainee staff assistant 2025 කියලා කියනවා. ඉතින් ඔන්න මේකට ඉල්ලන සුසුකම් මොනවද කියන එක බලමු. ඉල්ලන්නේ කොහොමද මේක ෆිල් කරන්න කියලා. ඉතින් මේක title කියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ Mr. ද Mrs. ද කියන ඔයාගේ හැනු පිරිමි යන ඔයාලට දාන්න පුළුවන් මේක. name with initials මුලකුරු සමග නම දාන්න ඕන. ඔයාගේ මොකක්ද මේක උදාහරණයක් දීලා තියෙනවා TSD බණ්ඩාර කියලා. ඉතින් ඔයාගේ සම්පූර්ණ නම ඔයාලට බලලා දාන්න පුළුවන්. ඉතින් calling name එක ඉතින් මේවා පුරවද විශේෂයෙන් මම ඔයාලට කලිමුත් කියලා තියෙනවා. මේවා හදිසි වෙන්න එපා දීපතේ. ඔයා මීට කාලය අරගෙන හරියට අයදුම් කරන්න සමහරට වගේ පොඩි දෙයක් නිසා මිස් වෙන්නත් පුළුවන්. date of birth, age එක, NIC number, contact number, residential address, district එක, marital status ඔය බෙදලා නැද්ද කියන එක email address එකම දාන්න ඕනේ. වැඩ කරන email එකක් දාන්නවා. ඉතින් ඔන්න ඔය විස්තර ටික ඔයාලට මේ පුරවලි වල මෙන්න මෙතන next කියන එක දෙන්න ඕනේ. ඉතින් මේකේ මම අර fill කරලා නැති දින්දා අදිත්ව මට යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා පුළුවන් නම් ඔය බලන්න මේකේ ඉස්සරහට ගිහලා විශේෂම වැදගත්ම කාරණේ තමයි මේකේ මෙන්න මේ email address එක. මොකද ඔයාලට සමහරට ඔය job එකට select කරගත්තට පස්සේ ඔය interview වල select වුණාට පස්සේ short list වුණාට පස්සේ ඔය තෝරාගත්තා නම් ඔයාලට අනිවාර්යෙන්ම මේකේ මේ email address එකට තමයි මේ පණිවිඩය එන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම හොඳ වැඩ කරන email address එකක් දෙන්න password එක මතක තියෙන එක. ඉතින් වගේ පොඩි ඒවා ටිකක් තමයි ඉල්ලන්නේ. ඉස්සරහට ඔයාලට මේක යන්න තියෙනවා. බලලා අයදුම් කරන්න පුළුවන්. ඔන්න තාමත් chance එකක් තියෙනවා. trainee staff assistant ගන්නවා සම්පත් බැංකුවේ. ඉතින් අතාරින්න එපා. මේකත් විශේෂම ඔයාලා ගෙවල් පැත්තේම ඉඳලා මොන්න ගෙදර ඉඳලා වැඩ කරන්න පුළුවන් chance එකක් ලංකාව පුරාම මේකත් ගන්න එක. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයාලා ගෙවල් පැත්තේ chance එකක් තියෙනවා. මට ලොකු chance එකක් safety එකෙන් දාන්න බලන්න. මේකටත් සම්පත් බැංකුවේ ඊට අමතරව මම කලින් කවගේ අනිත් වීඩියෝස් ටිකත් ඔයා බැලුවේ නැත්නම් ඒවරත් බලලා ඉදුම් කරන්න කියලා ආරාධනා කරනවා. දැන් මේක ටික ඉස්සරහට හම්බෙමු.